අඳුර මේ කැලේ ඇතුලේ මුවා වෙලා කරන රහස් පරීක්ෂක මෙහෙයුමක් තියෙනවා. අද ඒ පොඩි රහස් පරීක්ෂක මෙහෙයුමක් කරන්න යන්නේ. මොකක්ද දන්නව රහස් පරීක්ෂක මෙහෙයුම? එක්කෙනෙක් ඉන්නවා එයාව හොයාගන්න ඕනේ. ගෙමියාරෙන් නව්‍යකරණය වූ අපි හයොගුස්. දැන් මං ඇවිල්ලා මේ අද ආවහම මං දැක්කා මේ තියෙනවනේ කොස් ගස් අර මේවා මේ පේනවා ඇති වටේම ගස්. ඉතින් මේ කොස් ගහේ වැල ගෙඩියක් වැටලා තිනවා. මේකේ ඉන්නවා මීමැස්සෝ පිරිලා. මීමැස්සෝ වහලා සම්පූර්ණයෙන් පිරලා ඉන්නවා. මම ගන්න පෙන්නන්නම් ඒ කොහමද ඉන්නේ කියලා. මට පේනව නේද මීමැස්සෝ? මේ වැලවල පැණි ගන්න මීමැස්සෝ සෑහෙන එකතු වෙලා පැණි අරගෙන බලන්න හොඳට පැණි ගන්න විදිය. ඉතින් මම බලනකොට මම තමයි දැන් හවසට ළඟයි. මේගොල්ලෝ ගෙවල් වල යන්නේ නැද්ද? ගෙවල් කියන්නේ ජනපදයට යන්න ඕනේ. මේගොල්ලෝ ජනපදයට නොයා තාම මේගොල්ලෝ පැණි එකතු කරනවා. පැණි එකතු කරලා කොයිලා හරි ජනපදයට යන්න එපා. මීමැස්සගේ බිහේවියර් එකක් තියෙනවා. මීමැස්ස කොච්චර වට ගහලා පැණි හොයාගෙන ගියත් අන්තිමට තමන්ගේ කූඩේට යන්නේ තනි කෙලින්. තනි සරල රේඛීය මාර්ගිකී. එයා ඒකට යන්න ඕනේ පාර හොයාගන්නේ ඉරත් එක්ක සාධන කෝණය ගැන ඒකට අවබෝධයක් තියෙනවා. අර අපි කියන්නේ බිගු නර්තනයක් තියෙනවනේ. ඔය පැණි ගේන්න යන පාර කියන්නේ. ඒ කියනකොටත් ඒ අර ඩාන්ස් එක කොහොම පස්ස හොල් ගිහලා කොහොම රවුමක් ඇවිල්ලා ඔන්නෝම විදිහට මම දාන්නම් මේක වීඩියෝ එක පැත්තේ. අන්න ඒ වගේ තියෙනවනේ මේ ඩාන්ස් එක. ඒ ඩාන්ස් එකෙත් ඇන්ගල් එක මත තීරණය වෙන්න පුළුවන්. කියන්න පුළුවන් අපිට මේ මල් තියෙන ගෝචර ශාක ටික තියෙන්නේ මෙන්න මෙච්චර ඇන්ගල් එකකින් මෙච්චර දුරකින් කියලා. ඉතින් මම දැන් බලන් ඉන්නේ ක්‍රමානුකූලව හරි සූක්ෂම වෙලා මෙන්න මේගොල්ලෝ කොයි වෙලාවටද යන්නේ කියලා බලන්න. ෂේප් එකේ මෙහෙම බලාගෙන ඉඳලා ඒගොල්ලෝ යන පැත්ත. මොකද සරල රේඛීය මාර්ගික නෑන්නේ. සරල රේඛීය මාර්ගික යන හින්දා මේගොල්ලෝ තනි කෙලින් තමයි ජනපදයට යන්නේ. ඒතර මේගොල්ලෝ පැණි අරගෙන ඉගිල්ලා යන පාර දිහා බලන් හිටියාම මට අයිඩියක් ගන්න පුළුවන් කොයි පැත්තේද ස්වභාවික ජනපදයක් තියෙන්නේ කියලා. ගොඩක් මීමැස්සු යන්නේ මෙන්න මේ පැත්තට. මම මේ දැන් හොන්ට බලන් හිටියේ. ගොඩක් මීමැස්සු යන්නේ මෙන්න මේ පැත්තට. තනි කෙලින් මෙතනින් පැණි ගන්න ගොඩක් අය යන්නේ ඒ පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ කෙලින් අනිවාර්යයෙන්ම මීමැස්ස ජනපදයක් තියෙන්න ඕනේ මේ කෙලින්. තව ටිකක් බලමු අපි මීමැස්ස කොයි පැත්තට යන්නේ කියලා. මට කැමරාවට හසු කර ගන්න බලන්න. ඒගොල්ලෝ පැණි අරන් යන බලන් ඉන්නකො මේගොල්ලෝ පැණි අරගෙන කොයි පැත්තට යන්නේ කියලා. ඒ වගේම තමයි අපිට පැණි අරගෙන යන පැත්ත වගේම පැණි ගන්න එන පැත්ත ගැනත් අවබෝධයක් ගන්න පුළුවන්. අපි බලන් ඉන්නවා නම් මෙතනට ඇවිල්ලා කොයි පැත්තෙන් වගේද මීමැස්සු ඇවිල්ලා මේකට ගොඩ බාන්නේ කියලා. ඒ කියන්නේ දැන් මේකේ මුලින්ම හොයාගත්තු එක්කෙනා මේකේ පැණි තියෙනවයි කියලා. එයා මොකෝ කරන්නේ? එයා ගිහිල්ලා අර ඩාන්ස් එක දාලා ජනපදයේ ඉන්න මැස්ස ඔක්කොටම කියනවා අන්න අහවල් තැන තමයි මේ මීමැස් මේ මෙන්න මේ ගෝචර ශාක එහෙම නැත්නම් මල් හරි පැණි හරි මොන හරි දෙයක් තියෙන්නේ මෙන්න මෙතන තමයි කියලා. එතකොට එතනින් පස්සේ එන කට්ටිය වටක ගහ ඉන්නේ තනි සරල රේඛීය මාර්ගකින් තමයි ඇවිල්ලා ගොඩ බාන්නේ. මම දැන් මෙතනටලා බලාගෙන ඉන්නේ ක්‍රමානුකූලව මේගොල්ලෝ පැණි අරන් යන පැත්ත. අන්න බලන්න. කැමරාවට හසු වෙන්නේ නැහැ. මෙතන හිටපු මැස්ස ඩුබ් ගාලා ගියා. මෙන්න මේ කෙලින් ඔහම තමයි යනවා පේන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෙලින් මීටර් 300ක් ඇතුළත කොයි හෝ තැනක මීමැස්ස ජනපදයක් තියෙනවා. තව පොඩ්ඩක් බලලා ඒක බලමු. මේ පැත්තට එන ඔක්කොම කට්ටිය ඒ පැත්තට තමයි යන්නේ. අපි තව ටිකක් නිරීක්ෂණය කරමු. මේක එතකොට හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා. අනිත් එක තවත් කාරණාවක් තියෙනවා. එකම ජනපදයේ මැස්ස විතරක් නෙමෙයි මෙතනට එන්නේ. මේ ඒරියා එකේ තව කොයි හරි තවත් ජනපද තියෙනවා නම් ඒ ජනපද වලත් මැස්ස මෙතනට එනවා. එතකොට එකම පැත්තකට විතර නෙමෙයි තව පැති වලට යන්න පුළුවන්. දැන් ගොඩක් බහුතරය පැත්ත ගියේ මේ පැත්තට. මැස්ස ටික ගියේ මේ පැත්තට. ඒ කියන්නේ මේ පැත්තේ කොයි හෝ තැනක ගස් බෙනේක හරි මොකක්ම හරි රුකුලක හරි කොයි හරි. හරිද? තියෙන කොයි හරි තැනක මේ මැස්සෝ ඉන්නවා. මේ ජනපදයක් තියෙනවා. හයිද අපිට තියෙන්නේ දැන් මෙන්න මේ රේඛාවලිගේ ගිහිල්ලා බලන්න කොයි හරි තැනක මැස්සෝ ඉන්නවද කියලා. මේකට මේ හැන්දෑවරුවක් හොයාගන්න එක සෑහෙන වටිනවා. සෑහෙන ඒ කියන්නේ සෑහෙන ඒක වර්ඩ් එක කියන්නේ සෑහෙන උචිතයි හවස වලක් හොයාගන්න එක. මොකද හවසට කොහොමත් ඒ වගේ බිහේවියර් එකකින් ඔයගොල්ලෝ
මීමැස්සු ඇති කරනවා නම් දන්නවා මීමැසි පෙට්ටියේ එළියේ හවස් වරුවට මැස්සු ටික එළියට ඇවිල්ලා පොඩ්ඩක් වටේ පියාබල තමයි ඇතුළට යන්නේ. ඒ කියන්නේ ඒක අවිසිලා නෙමෙයි ඒ හැටි ඒකගේ බිහේවියර් එකක් තියෙනවා. හවස් වරුවට ටිකක් එළියට ඇවිල්ලා පොඩ්ඩක් වටේ පියාඹලා පොඩ්ඩක් එහෙම කළා තමයි ආය ඇතුළට යන්නේ. ඉතින් මේ හරිය කොයි හරි ගස් බෙනේක හරි මොහක හරි ජනපදයක් තියෙනවා නම් එක මැස්ස නම් එළියට යන්නේ අපිට ඒක නෝට් කරගන්න අමාරුයි. හරි කොයි හරි තියෙන එක. හැබැයි හවසකදී මැස්ස ගොඩක් එළියට එනකොට අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන්. මොකද්ද? යම් අවබෝධයක් ගන්න පුළුවන් නම් මෙතන ජනපදයක් තියෙනවා කියලා. දැන් මෙතන ඉන්න මැස්සෝ ටිකත් එහෙමයි. එතන ඉන්න මැස්සෝ ටිකත් එහෙමයි. මේක දැන් මේ උගන්ට පේනවා හොඳ මැස්සෝ පැණි අරගෙන යනවා ඉතින්. ඉතින් මේ මැස්සෝ පැණි හදන්නේ සම්පූර්ණයෙන්ම මල් පැණි වලින් විතරක් නෙමෙයි මේ වගේ පළතුරු සීනි ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ එව්වත් ගන්නවා පැණි හදන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ කොස්සලත් තියෙනනේ යම් කිසි ගුණ. ඒ කියන්නේ මේකේ මේගොල්ලන්ට ලබන අවශ්‍ය ඒ කියන්නේ ಖನಿಜ ලවණ සෝඩියම් වගේ ඒ වගේ එක මූලද්‍රව්‍ය ඒකට අවශ්‍ය තියෙනවානේ. ඒ කියන්නේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය ඕනේ, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ඕනේ. මේ වගේ එකින් මූලද්‍රව්‍ය ගොඩක් ඕනේ ජීවයක් පවත්වාගෙන යන්න. ඉතින් ජීවයක් පවත්වාගෙන යන්න ඕනේ මේ වගේ මූලද්‍රව්‍ය අංශු මාත්‍ර විදිහට පොඩ මේ වගේ පැණි වලින් සහ මේ පරාග වලින් අර වෙන හම්බෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ මැස්සට ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒතර මේ පැණි අරන් යනකොට ඔය පැණි වලත් ඒවට ඕන කරන ලවණ වර්ග අරව මෙව්වා ඔක්කොම තියෙනවා. පරාග වර්ග වගේ දේහයට ඕන කරන ඇමිනෝ ඇසිඩ් වර්ග පවා සමහරක් ඒවා තියෙනවා. ඉතින් ඒකයි මේ පැණි මෙච්චර ගුණ. මේ හැම දෙයකින්ම එකතු කරලා උකහාගෙන හොඳින් පෙරලා ඒගොල්ලෝ එන්සයිම් කලවම් කරලා යම් කිසි නිශ්චිත ක්වොලිටි ක්‍රියාවලියකට භාජනය කරලා එහෙම තමයි මේගොල්ලෝ මේ පැණි හදන්නේ. ඒකම තමයි මේ පැණි මෙච්චර ගුණ සහ මේ පැණි මෙච්චර රස. මේ පැණි වල ගුණය ගැන ඉතින් ආයි කියන්න ඕනේ නැහැනේ. හොඳ මේ පැණි ගත්තාම ඒ හොඳ මේ පැණි වලින් ලෙඩ හොඳ වෙන්න හේතුවත් මේක තමයි. එහෙනම් අපි බලමු පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා හොයාගන්න පුළුවන් වෙයිද දැන්. මේකේ ඉන්න මැස්ස දැන් බලන්න මේක හිටියේ ඉස්සෙල්ලා ගොඩක් මැස්ස හිටියා. දැන් ඒ කට්ටියම ගිහිල්ලා ඔක්කොම ගියේ මෙන්න මේ පැත්තට. ඒ පැත්තට තමයි ගියේ. දැන් හවසේ ඉඳන් මට ටයිම් එකක් නැහැ එතනට යන. මම මේ වෙන ගමනක් යන ගමන් පොඩ්ඩක් මේ එන ගමන් මේ අස්සේ දැකලා නතර වුණේ. දැන් ටයිම් එකක් නැහැ. ඒ පැත්තේ කොහමද තව කොස් ගස් ටිකක් එහෙම තියෙනවා. කොස් ගස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු පරණ කොස් ගස් ටික. මම හිතනවා ඒකේ ගස් බෙන ටිකක් තිබ්බා. ওই බෙන එක තමයි ඇත්තේ බොහෝ දුරට. ඒක මම හොයාගත්තාම මේකේ වීඩියෝ එකක් ආයි ගේන්න. මේකට මම මුල්ල. එහෙනම් අදට නවතින්න. ඕගොල්ලන්ගේත් මිදුලේ ඔයාට මේ වැඩේ කරලා බලන්න පුළුවන්. මම මිනිකමට කියන්නේ කරලා බලනවා නම් මේ මැස්සන්ව ආකර්ෂණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පැණිම හරි කමන්නේ. ගෙදර පොඩ්ඩක් තියෙනවා නම් කූඹි එන්න බැරි තැනක. නැත්තම් කූඹි ඇවිල්ලා කාලේ යනවනේ. කූඹි එන්න බැරි තැනක ඒ ටික ස්ටොක් කරලා තියලා බලන් ඉන්න මේ මැස්ස වෙනවද කියලා පැණි ගන්න. නැත්තම් ඕගලන් ගෙදර මල් ගස් වලට මේ මැස්ස වෙනවනම් ඒක බලන්න. නැත්තම් ඕගලන්ගේ වතුර බොන්න ඕගලට ටැප් මොනවා හරි හදලා තියෙනවා නම් ඕගලන් වතුර බොන්න මේ මැස්ස වෙනවනේ. එනකොට හොඳට බලන් ඉන්න. බලන් ඉඳලා එහෙන් බලන් ඉඳලා ෂේප් එකේ නිරීක්ෂණය කරන කොයි පැත්තටද යන්නේ කියලා. බහුතරයක් මේ මැස්සෝ තනි සරල රේඛීය මාර්ගයකින් ඒකට ඉන්න ජනපදේ හොයාගෙන යන්නේ. අන්න ඒ පැත්ත බලාගෙන ගිහිල්ලා පොඩ්ඩක් විපරම් කරලා සර්ච් පාත් දාලා බලන්න. ඔයාලට මීමහ ජනපදයක් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මීමහ ජනපදයක් ගිහින් හරි හොයාගෙන මීමහේ කර්මාන්තයට එන්න ඕනේ කරන දැනුම මට කෝල් කරලා අහන්න. ඔන්න මම මේකෙත් කියලා දෙනවා. කිසිම අවුලක් නැතුව මම කියලා දෙන්න කැමතියි. එහෙනම් එකතු වෙලා ඉන්න වින් ටීවී එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel එක. අපි මේවසේ කර්මාන්තය ගැන තවත් ගොඩක් දේවල් ඕගන්ට ඉස්සර අරන් එනවා. එහෙනම් ගිහින් එන්න. ගෙමියාරෙන් නව්‍යකරණය වූ අපි හයෝගීස්